Welcome to our YouTube channel Ganjalik C. අද අපි යන්නේ කැන්ඩි. ඉතින් මේ පාර කැන්ඩි යන්න අපේ අම්මයි නංගිත් අපිත් එක්ක එනවා. මං ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම් අපි මොකටද කැන්ඩි යන්නේ කියලා. ඉතින් අපි නැවතුණු තැන බලන්න. දිගටම මේ වීඩියෝ එකත් එක්ක ඉන්න. සීතරනේ සුපුල් නාමල් සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දරේ උණුසුම ආදරේ සීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දරේ උණුසුම අපි කැන්ඩි යන ගමන් දැන් අඹේ පුස්සහරියේ ඉන්නේ වාහල්කඩබයි ඕක්‍රේ රෙස්ටරන්ට් එකේ. අපි පොඩ්ඩක් නැවැත්තුවා රිෆ්‍රෙෂ් වෙන්න. මේක නම් හරිම ලස්සන නේචර් ෆ්‍රෙන්ඩ්ලි රෙස්ටරන්ට් එකක්. ඉතින් ලංකාවේ ඇති වුණු ලොකුම ස්වභාවික ආපදාව ගං වතුර නායෑම් ඇති වෙලා තාම දවස් 10ක් 12ක් විතර ඇති. අපි මේ යන්නේ කැන්ඩි පැත්තට. කැන්ඩි පැත්ත කියන්නේ ආපදාවලින් ගොඩාක්ම හානි වුණු පැත්තක්. අද තමයි 2025 දෙසැම්බර් 10 අපි මේ ගමන යන්නේ. ඇත්තටම අපිට අත්‍යවශ්‍යම වැඩ කටයුත්තක් නිසා, නැත්තම් අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන ආපු එකක් නෙවෙයි මේක. ඒකයි අපේ අම්මත් ආවේ. මොකද අපේ අම්මගේ ගම තමයි කැන්ඩි. හැබැයි අද නම් කැන්ඩි වලට වැස්ස නෑ කියලා තමයි කාලගුණ නිවේදනයේ කිව්වේ. ඉතින් වැස්සේ නැත්තම් හොඳයි. මොකද අපිට බයයි ඇත්තටම මේ කඩු ගන්නාව පැත්තෙන් යන්න යන්න පාරකුත් නැහැනේ ඉතින් කැන්ඩි වලට. තව අපිට කිලෝමීටර් 36ක් තමයි යන්න තියෙන්නේ. ඇත්තටම අපි මහනුවරටම යන්නේ නැහැ. මොකද අපිට යන්න ඕනේ පිළිමතලාවට. ඉතින් මේ අපි දැන් ඉන්නේ පහළ කඩු ගන්නාවේ. මේ හරිය නම් හොඳටම නාය ගිහිල්ලා පාර වහලා තිබ්බ තැන් තමයි මේ තියෙන්නේ. පාර දෙපැත්තට ඒ පාස් අයින් කරලා දැන් පොඩ්ඩක් එක ලේන් එකකින් යන්න එන්න පුළුවන් විදියට හදලා තියෙනවා. මේ තියෙන්නේ අර කඩු ගන්නාවේ අපි වෙන්දට නවත්තන්නේ බඩ ඉරිඟු කන්න තේ බොන්න. ඉතින් මේ එන්නේ අර වාහන හොදන අන්නේ හරිය තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ මේ හරිය නම් හොඳටම නාය ගිහිල්ලා තියෙන්නේ. අපි ඉස්සර මෙතනින් යනකොට හැමදාම මේ පැත්තේ නවත්තලා ෆොටෝ එකක් අරගෙන යන්නේ. ඉතින් හරිම ලස්සන තැනක් නේ මෙතන. මහා ලොකු ගල් කඩාගෙන වැටලා තියෙනවා පාරට. මාර බයයි මේ වගේ තැන් වලින් යන්නත් ඇත්තටම. දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. අපි අපේ වැඩ ටික කරගෙන දැන් අපි ඉන්න රිසෝට් එකට තමයි යන්නේ. මේ රිසෝට් එක තියෙන්නේ කැන්ඩි වලින් කිලෝමීටර් 4ක් එහා දංගොල්ල පැත්තට වෙන්න. මෙන්න මේ තියෙන්නේ අපි අද නැවතින ඇපාර්ට්මන්ට් එක. ඉතින් බලන්න ඒක කොහොමද කියලා.
අපි මේ ඉන්න අපාර්ට්මන්ට් එකේ නම තමයි කැන්ඩි අයි කැච්. ඉතින් ඔයාලත් දවසක ඇවිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. හරිම ලස්සනයි මෙතන view එක ඔයාලා දකින්න ඇති. ඒ වගේම මෙතන 6 දෙනෙක්ට කම්ෆර්ටබල් ඉන්න ස්පේස් තියෙනවා. ලස්සන view එකක් වගේම හොඳ කිචන් එකකුත් තියෙනවා. ඒ වගේම washing machine, fridge, TV ඔයාලට සින්දු කියනවා නම් ඒවට facilities, setup ඒ හැමදේම මෙතන තියෙනවා. ගම් වතුර ප්‍රශ්න නිසා නුවරට වතුර තිබ්බේ නැහැ. මෙහෙට නම් දැන් වතුර තියෙනවා මේ දවස්වල. ඒ වුණාට අපිට මේ ටැප් වතුර වැඩි පාවිච්චියට ගන්න බෑ. වතුර බොන්න වගේ හොදන දේවල් වලට විතරයි අපි පාවිච්චි කරේ. ඒ වගේම එළියෙන් කෑම කන්නත් මේ දවස්වල එච්චරම හොඳ නැහැ කියලා හිතුණා. ඒ නිසා අපි අපිට පුළුවන් විදිහට ඩිනර් එකක් රෙඩි කරගත්තා. මමයි නංගි එකතු වෙලා. මේකට අපි අවශ්‍ය දේවල් ඔක්කොම එන ගමන් සුපර් මාකට් එකෙන් අරගෙන ආවේ. මොකද කැන්ඩි වලින් ටිකක් ඇතුළට එන්න ඕනේ ඒ නිසා. මෙන්න මේ තියෙන්නේ අපේ ඩිනර් එක. බොයිල් වෙජිටබල්, ෆිෂ් ෆ්‍රයි කරලා, බොයිල් එග්, ඔම්ලට් මේ දේවල් තමයි ඉතින් අපි හැදුවේ. පොඩියට හදන්න පුළුවන් ලේසි දේවල් ටිකක් තමයි ගත්තේ. ඉතින් අපි දැන් මේ ඩිනර් ගන්නවා. ඔන්න ඩිනර් ගත්තට පස්සේ අපිට හම්බුණා වරකා. මේක නම් අපිට හොටෙල් එකෙන් දුන්නේ. අපි දැන් නිදා ගන්න තමයි හදන්නේ. දැන් වෙලාව 10 මාරට විතර ඇති. Good night, අයියා. Good night, everybody. අපේ අයියා බබා නම් අද ඔන්න ගියා පුංචි ආච්චි මැද නිදා ගන්න. බලමුකෝ නිදා ගනීද කියලා. Good morning guys. ඔන්න මම තමයි අද උදෙන්ම නැගිට්ටේ. අනිත් හැමෝම තාම නිදි. අපි ගිහින් බලමු කොහොමද මේ වෙලාවට view එක තියෙන්නේ කියලා. ඊයේ නම් හොඳටම පෑවුවා. අද මට හිතෙන්නේ පොඩි වැහි ගතියක් තියෙයි කියලා. බලමුකෝ අපි. මේ ඉන්නේ අපේ මල්ල බබා. එයා නම් හොඳටම නිදි. කොච්චර සීතල වුණත් බ්ලැන්කට් එකක් නම් පුරවගන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත්. අපේ අයියා බබා පුංචිත් එක්ක හොඳටම නිදි. ඉතින් අනිත් අය නැගිටිනකන් මම මගේ දවස පටන් ගන්න තමයි හදන්නේ. අපි හැමෝටම ඉතින් කැන්ඩි එනවා කිව්වහම මතක් වෙන්නේ දලදා මාලිගාවනේ. අපි අද උදෙන්ම දලදා මාලිගාවේ වඳින්න යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ වගේ ලස්සන සුන්දර තැනකට ආවහම ඈත බලාගෙන තේ එකක් බොනවයි කියන්නේ වෙනමම ෆීලින් එකක්. ඊළඟට අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි යන්න හදන්නේ. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් එක මෙතනින් ෆ්‍රී හම්බෙනවා. අපි දැන් මාලිගාවේ යන්න රෙඩි වෙලා තමයි ඉන්නේ. මම දැන් මේ ආවේ අපි හිටිය අපාර්ට්මන්ට් එකේ රූෆ් টොප් එකට. මෙතන මාර ලස්සන view එකක් තියෙන්නේ. ඒ වගේම මෙතන ටේබල්ස් දාලා තියෙනවා. ඉතින් මෙයාලා කිව්වා ෆොරිනර්ස්ලා ආවහම එයාලට බ්‍රෙක්ෆාස්ට් එහෙම ඇරේන්ජ් කරන්න මෙතන කියලා. මොකද එයාලා ආසයිනේ මේ view එකට. අපි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ දලදා මාලිගාව වඳින්න යන්න. ඉතින් අද පොඩි වැස්සකුත් එන පාටක් නම් තියෙනවා. ඉතින් අපි ඉක්මනටම යන් මාලිගාවට එන්න මගෙත් එක්ක. අපේ චූටි මල්ලි බබා මාලිගාවට යන දෙවනි පාර තමයි මේක. එයා මීට කලින් එකපාරයි මාලිගාවට ඇවිල්ලා තියෙන්නේ. එයාට නම් ඉතින් මතකයක් නැහැ කොහොමද? තාම එච්චර තේරුමක් නැහැනේ. ඒ නිසා අපි වැඳ පුදාගෙන මාලිගාවෙන් එළියට එනකොටම ලොකු වැස්සක් ආවා. ඉතින් අපි එහෙම්මම ගෙදර එන්න පිටත් වුණා. මගදී ඩිනර් එක ගන්න අපි මේ ඇවිල්ලා ඉන්නේ. ජිනදාස තලගුලි හරි පියදාස තලගුලි හරි රෙස්ටුරන්ට් එකට මට කොයි එකද කියලා මතක නැහැ. හැබැයි මට මතකයි අපි පොඩි කාලේ ඉඳන් කැන්ඩි ගියොත් අනිවාර්යෙන්ම මේකේ නවත්තලා තලගුලි ගන්නවමයි. මොකද අපේ අම්මගේ ගම කැන්ඩිනේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඉස්කෝලේ නිවාඩුවට කැන්ඩි යනවා. ඒ නිසා ඒ පුරුද්දට මේකෙම නැවැත්තුවා කෑම කන්නත් එක්ක රැට. එහෙනම් හැමෝටම good night.